සිතුම් වර්තමානය අපේ බාලක්ෂ අපේ සමුහ ඇතුළ ගත්තොත් සාමාජිකයන් සාමාන්‍යයෙන් 170ක් 150ක් වගේ විතර ඉන්නවා. ඒත් ආනන්ද කියන්නේ ආනන්ද ප්‍රෞඩ අවුරුදු 111ක ප්‍රෞඩ ඉතිහාසය තුලත් හයිකින් පැත්තෙන් ඉතා සුවිශේෂී තැනක් තියෙන ස්කෝලා. ADU වගේ කැම්පස් වලට ඇද්දී ඉතා විශිෂ්ට සුදුකමක් විදිහට ප්‍රෙසිඩන්ට් ස්කවුට් කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ අනිකුත් බාලදක්ෂයන් ඇත්තට මේක උදාහරණයක් වෙනවා කියලා මම හිතනවා. ක්‍රීඩා කටයුතු සංගම් මේ සියලු දේත් එක්කම අපිට බාලදක්ෂ කටයුතු හදාරන්න පුළුවන්. අයිබෝවන් සුබ දවසක්. අභිමානවත් ආනන්දීයන් සොයන ගමනේ ප්‍රයිඩ් ඔෆ් ආනන්ද තවත් එක් සුවිශේෂී වැඩසටහනක් සමගින් ඔබ එක්ව සිටින්. ජීවිතේ අපි තීරණයක් ගද්දී අපි ලබපු දැනුම එවගේම අපේ අත්දැකීම් පදනම් කරගන්න. පාසල් ජීවිතයේදී ශිෂ්‍යයෙකුට හොඳ අත්දැකීම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන්. එවගේම සමාජය පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ලබාගන්න පුළුවන් බාහිර ක්‍රියාකාරකමක් විදියට බාලදක්ෂ අපිට හඳුන්වල දෙන්නට පුළුවන්. බාලදක්ෂයා යනු කවුරුද? බාලදක්ෂීන් පිළිබඳව කතාබහ කරන්නට අද අපිත් එක්ක එකතු වෙනවා ආනන්ද විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ කණ්ඩායම් නායක නිසල් වැලිගමගේ, ඒ වගේම සහාය කණ්ඩායම් නායකවරුන් වන විනුද විදානගමගේ සහ සිතුක අර්ථනායක. අයිබෝවන්. ඉතින් අද කතාබහට යන්නට මත්තෙන් අපි හඳුනා ගනිමු කවුරුන්ද මේ කතාබහට එකතු වෙන බාලදක්ෂයන් කියලා. නිසල්. ස්තුතියි සිතුම්. මම ගැන කිව්වොත් මම නිසල් ලහිරු වෙලිගමගේ. මම බාලදක්ෂ ජීවිතයට ඇතුළත් වෙන්නේ 6 වසරින් ඉඳන්. ඒ ඇතුළත් වෙච්ච ගමනේ අද මම මේ වෙද්දී අපේ බාලදක්ෂ සමූහයේ කණ්ඩායම් නායක තනතුර දරනවා. එතකොට අපේ ඉස්කෝලේ ඇතුළේ කිව්වොත් මම උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන්නේ. ඉතින් ඒ ටික තමයි සිතු. විනුද. thank you සිතුම්. මම ගැන ගත්තොත් මගේ නම විනුද වත්සික විදානගමගේ. මම බාලදක්ෂ දිවියට එන්නේ 3 වසරේදී පොදේ බාලදක්ෂයෙක් විදිහට ආනන්දෙම පටන් අරගෙන ඊට පස්සේ 6 වසරේ අයියලාගේ මග පෙන්වීම මත්තෙන් බාලදක්ෂයෙක් විදිහට මම මගේ ජීවිතය ආරම්භ කරනවා. ඒ ජීවිතයේ අන්තිම හරියටම ඇවිල්ලා ඉන්නේ. ඒ අනුව මම 2025 වර්ෂයේ කණ්ඩායමේ සහාය කණ්ඩායම් නායක ලෙස වැඩ කරනවා. ඒ පිටින් ගත්තොත් මම ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය විදායක මණ්ඩලයේ සහාය ශිෂ්‍ය විදායක ලෙසත් වැඩ කරනවා. මම උසස් පෙළ ගත්තොත් වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ හදාගන්නවා. ඔව් ඒ වගේම අපිත් එක්ක තව එකතු වෙනවා විනුද විදානගමගේ සමගින් සහාය කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන සිතුක අර්ථනායක. ඔව් සිතු. මම ගත්තොත් මම සිතුක අර්ථනායක. මම බාලදක්ෂ ජීවිතය අතර පටන් ගත්තේ 7 වසරේදී. එතන ඉඳන් බාලදක්ෂ ජීවිතයේ කටයුතු පවත්වාගෙන ඇවිල්ලා දැන් අද වෙනකොට මම බාලදක්ෂ සමූහයේ සහාය කණ්ඩායම් නායකවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය විදායක මණ්ඩලයේ සහාය ශිෂ්‍ය විදායක විදිහට කටයුතු කරනවා. ඒ වගේම මම උසස් පෙළ ගත්තොත් එහෙම විශේෂ විද්‍යා විෂය දාරාවෙන් මම උසස් පෙළ හදාගන්නවා. ඔව් ඉතින් මේ විදිහට තමයි අද කතා බහට එකතු වෙන බාලදක්ෂීන්ගේ තොරතුරු. මම මුලින්ම දැනගන්න කැමතියි අපේ නිසල්ගේ මේ ආනන්දයේ බාලදක්ෂ ඉතිහාසය පිළිබඳ. බාලදක්ෂ ඉතිහාසය ගැන කියද්දි සිතුම් අපිට දිවයනවා 1914 අවුරුද්දට. එතකොට 1914 දී තමයි අපේ කොළඹ දිස්ත්‍රික්කෙත් බාලදක්ෂ කටයුතු මේ පටන් ගන්නේ. එතකොට ඒත් එක්කම අපේ ආනන්දෙත් බාලදක්ෂ කටයුතු පටන් ගන්නවා. එතකොට අද මේ අවුරුද්ද වෙද්දී අවුරුදු 111ක් ගෙවිලා තියෙනවා අපේ ආනන්ද බාලදක්ෂ සමූහයට. ඉතින් ඒ අවුරුදු ගානට අපි ඉවෙන්ට්ස් කරා, හයික්ස් යනවා, ගොඩක් අත්දැකීම් අපි ඉතුරු කරනවා අපේ ජීවිතේට. ඉතින් බාලදක්ෂ ඉතිහාසය ගැන කිව්වොත් ඒකේ තමයි අපි බලමු වෙන්නේ. හරි ඊළඟට මම දැනගන්න කැමතියි කොහොමද මේ බාලදක්ෂයෙක් විදිහට පුහුණුවීම් කටයුතු සිදුවෙන්නේ විනුදගේ. ඔසිදු බාලදක්ෂ ගැන ගත්තොත් අපේ සමූහයේ බාලදක්ෂ පුහුණුවීම නැත්නම් බාලදක්ෂ කටයුතු සාමාන්‍ය සිදුවෙන්නේ සිකුරාදා දිනවල. අපි ෆ්‍රයිඩේ ස්කවුටින් කියලා ෆ්‍රයිඩේ ස්කවුටින් වල තමයි අපි මේ කන්සෙප්ට් එක ගන්න. බේසික් ස්කවුටින් අපි කියලා දෙන්නේ. ඒ දවස්වල තමයි අපේ ට්‍රූප් එකේ අලුතෙන් මල්ලිලා නැත්නම් එන මල්ලිලාගේ ප්‍රෝග්‍රස් එක බලන්නේ, මල්ලිට අලුතෙන් දේවල් කියලා දෙන්නේ. ඊට අමතරව ආනන්ද තියෙන විශේෂත්වය තමයි අපි හයික් යනවා. අපි ගොඩක් ලංකාවේ ගොඩක් ට්‍රූප් වල තියෙන විශේෂත්වයක් තමයි ඒගොල්ලෝ
ඒ හයිකින් කල්චකට ගොඩක් මේ ඇල්ප් කලා නෑ ඒත් ආනන්ද කියන්න ආනන්දය ප්‍රෞඩි අවුරු 111ක ප්‍රෞඩ් ඉතිහාසය තුළත් හයිකින් පැත්තෙන් ඉතා සුවිශේෂි තැනක් තියෙන ඉස්කෝලයක් ඒවගේ තැනකට ගත්තොත් අපේ පුහුණුවීම් ප්‍රධාන වශයෙන් වෙන්නේ බ්‍රහස්පතින්දා හයිකින් හයික් ට්‍රේනින් කියන කන්සෙප්ට් එක යන්නේ බ්‍රහස්පතින්දා එදා තමයි අපි ට්‍රූප් එකේ අදාළ මල්ලව කියන්නේ හයික් යන කට්ටිය ගෙනල්ලා ඒගොල්ලන්ට අදාළ දැනුම දීලා ඒගොල්ලන්ට අදාළ පුහුණුවීම් කරවලා අපි ඉදිරියට එන ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් කරවලා ඒගොල්ලන්ගේ මේ හයික් ස්කෝඩ් එක හදන්න ඒම හදලා තමයි අපි හයික්ස් ගිහිල්ලා කම්පිටිෂන්ස් ගිහිල්ලා දැනට මේ අරන් තියෙන කම්පිටිෂන්ස් ඔක්කොම අරන් තියෙන ට්‍රොෆීස් එහෙම ගේන්නේ අන්න ඒ කන්සෙප්ට් එක අත තමයි හරි ඊළඟට මම දැනගන්න කැමති අපේ සිතුකගේ දැන් වසර ගණනාවක් පුරාවට ඔබ ආනන්දී බාලදක්ෂයෙක් විදිහට කටයුතු කරනවා. ඔබට මේ බාලදක්ෂයෙක් විදිහට කටයුතු කරද්දී ජීවිතේට මොනවාද ලැබුණ දේ? ඔව්සිත ඇත්තටම ඉස්සර සඳහන් කරපු විදිහට මම බාලදක්ෂ ජීවිතේට එකතුනේ 7 වසරේදී මම ඒත් මේ මගේ යාළුවෝ කතා කරලා එහෙම තමයි මම බාලදක්ෂ ජීවිතේට එකතුනේ. ඉතින් 7 වසරින් ඉඳන් ගත්තොත් එහෙම එතන ඉඳන් තිබ්බ හැම මේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම හැම කඳවුරකටම සහභාගී වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් සංවිධානය කරන හැම කඳවුරකටම මම සහභාගී වුණා. ඊට පස්සේ විවිධ ගවේෂණ තරඟාවලි වලට සහභාගී වුණා. ඇත්තට මේ දේවල් වලින් අර බාලදක්ෂ ජීවිතයෙන් ගත්ත ලොකුම දේ විදිහට මට කියන්න පුළුවන් අර අත්දැකීම් ගොන්නක් එකතු කරගත්ත එක තමයි මම ලබාගත්ත ලොකුම ජයග්‍රහණය විදිහට දකින්න පුළුවන්. අර ඒ කියන්නේ බාලදක්ෂ ජීවිතයෙන් ගත්ත අත්දැකීම් මං හිතන්නේ වෙන කිසිම දෙයකින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා මේ දේවල් ඇත්තටම ජීවිතේට ලොකු හයියක් වුණා. ඇත්තටම ඒ කියන්නේ ඒත් එක්කම බාලදක්ෂ ජීවිතයෙන් හමු වුණු අපේ යාළුකම් මේවා ඇත්තටම යාළුකමකට යා ගිය සහෝදරකම් තරමටම දුරදිග ගිහිල්ලා තියෙනවා. එච්චරටම මේ වෙන්න තරම් ඇත්තටම බාලදක්ෂ ජීවිතයෙන් මම ඇත්තටම ලබාගත්ත ලොකු ජයග්‍රහණයන් විදිහට ඒ දේ සඳහන් කරන්න පුළුවන් සිත. හරි. ඉතින් සිතුක කිව්වා වගේ බාලදක්ෂ ජීවිතයෙන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න තියෙන දේවල් ඔවුන් එකතු කරගත්ත දේවල් බොහෝ. මම මීළඟට අපේ නිසල්ගෙන් අහන්න කැමති දැන් නිසල්නේ ආනන්දයේ බාලදක්ෂ සමූහයේ වර්තමානයේ නියමුවා විදිහට කටයුතු කරන්නේ කොහොමද මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ වර්තමානයේ ආනන්ද විද්‍යාලයේ බාලදක්ෂ සමූහය? වර්තමානයේ අපේ බාලදක්ෂ අපේ සමූහය තුළ ගත්තොත් සමාජිකයන් සාමාන්‍යයෙන් 170ක් 150ක් වගේ පිරිසක් ඉන්නවා. එතකොට ඇත්තටම මේ අපේ දැන් විනෝද කිව්වා වගේ ෆ්‍රයිඩේ ස්කවුටින් අපි කරන්නේ සිකුරාදා අපි කරන ඒ ස්කවුටින් වලදීත් අපි ඒ මල්ලාට අපි අපේ නොලෙජ් දෙනවා. අපේ ඉස්සර අයියලා ඉඳන් අපිට කියන්නේ අපිටත් මේ දැනුම ලබා දීලා තියෙන ඒගොල්ලෝ. එතකොට ඒ දැනුම අපි අපේ පස්සේ මල්ලාටත් මේ විදිහටම අපි බැට්නේ පාස් කරගෙන යනවා. එතකොට මේ අපේ ගෲප් එක ඇතුලේ ගත්තොත් එහෙම අපි ඊට පස්සේ බැජස් කරනවා. ඒත් අපේ මේ බාලදක්ෂ ජීවිතය ඇතුලේ අවසාන අවුට්පුට් එක විතර ගත්තොත් අපිට අනුව දාන්න ප්‍රෙසන්ට් ස්කවුට් කෙනෙක්. එතකොට ඒ වෙනකන් අපි මල්ලා මෙහෙවන අපේ බාලදක්ෂ මේ අපේ සමූහය ඇතුලේ නිවැරදි මාර්ගයෙන්. එතකොට අපි මේ බාලදක්ෂ ජීවිතයේ ඒ පැත්ත අමතරව කිව්වොත් තවත් විශේෂ ප්‍රතිපලයක් තමයි කිව්වොත් ඔය හයික්ස් කියන්නේ. එතකොට මේ ගවේෂණ තරඟාවලිය ඇත්තරම අවුරුද්දක් පාසා පැයක් වෙනවා විවිධ ස්කූල් වලින් රට වටේම ස්කූල් වලින්. එතකොට මේ අවුරුද්දේ ඇත්තරම අපේ ආනන්ද විද්‍යාලයේ ඒ ගවේෂණ තරඟාවලිය සම්බන්ධයෙන් ඇත්තට විශේෂ අවුරුද්දක් වෙනවා. මොකද මේ අවුරුද්දේ ගවේෂණ තරඟාවලිය 8ක් 9ක් විතර ඇත්තටම පැවැත්වුණා. අපේ ආනන්දේ අපේ ටීම් ඒ ගවේෂණ තරඟාවලිය 7කට සහභාගී වුණා. එතකොට මේ 7න් 4කම අපි චැම්පියන් ට්‍රොෆි එක ගන්න අපිට පුළුවන් වුණා. එතකොට අර කලින් අපි විනෝද කිව්වා වගේ ඒ ට්‍රේනින් වෙන ඒ කන්සෙප්ට් එකට ඒ විදියට තමයි එතරම් මේ බෑග්ග්‍රවුන්ඩ් අපි ලබන්නේ. ඉදිරියටත් අපේ බාලදක්ෂ සමූහය ඇතුලේ උතුරු මල්ලලත් අපි මේ දැනුම ෂෙයා කරනවා. එතකොට ඒගොල්ලන්ටත් අපි පුරුදු කරනවා මේ ඊළඟ තරඟාවලි වලත් ජයග්‍රහණය කරන්න. ඉතින් ඔබ තමයි සිටින්නේ වර්තමානයේ. මම මීළඟට දැනගන්න කැමති දැන් මේ බාලදක්ෂ කියන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම්. මේ විෂය බාහිර ක්‍රියාකාරකමේ නිරත වීමෙන් අධ්‍යාපනයට මොන වගේ අත්වැලක්ද සපයන්නේ? ඒ වගේම අධ්‍යාපනය ඒ වගේම අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් එක්ක සමබරව කරගෙන යන්න පුළුවන්ද මේක? ඔව් සිතුම් ඇත්තටම අධ්‍යාපනය ගැන කතා කරොත් එහෙම
බාලදක්ෂ ජීවිතයත් එක්ක අධ්‍යාපන කටයුතු බැලන්ස් කරන්න කොහොමද කියලා කතා කරොත් අපේ වයස ඇත්තටම 14 දෙනෙක් ඉන්නා බාලදක්ෂයා. ඒ 14 දෙනාගෙන් 8 දෙනෙක්ටම ඇත්තටම අපේ උසස් පෙළ අපේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඒ සාමාර්ථ 9ක් ලබා ගැනීම හැකියාව ලැබී තිබෙනවා. ඇත්තටම මේ එතකොට ඒත් එක්ක එතනින්ම පෙනී යනවා බාලදක්ෂ කටයුතු අධ්‍යාපනයට ලොකු බාධාවක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මං ගැන කතා කරොත් මමත් අපේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඒ සාමාර්ථ 9ක් ලබා ගත්තා. ඒ කියන්නේ බාලදක්ෂ කටයුතු විතරක් නැතුව මලල ක්‍රීඩාව ආධාරණය වගේම ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය විද්‍යාලය මණ්ඩලයේ සමාජික විදිහට කටයුතු කරලා ඒ බාහිර වැඩ සියල්ලත් එක්කම අධ්‍යාපන කටයුතු බැලන්ස් කරගන්න හැකියාවක් ලැබුණා අපි හැමෝටම. ඒක නිසා අලුතෙන් එන මල්ලටත් කියන්න තියෙන්නේ අර අධ්‍යාපනයට කිසිම බාධාවක් ඉන්නේ නැහැ. ඇත්තටම සිතුම් මේ බාලදක්ෂ කටයුතු කියන එක අර අධ්‍යාපනයත් එක්ක සමසමව අපිට කරගන්න පුළුවන් දෙයක් තමයි බාලදක්ෂ කටයුතු කියන්නේ. ඒ වගේම අර බාලදක්ෂ කටයුතු විතරක්ම නෙමෙයි බාලදක්ෂ කටයුතුත් එක්ක අධ්‍යාපනය කරන අතරතුරේ අනිකුත් විශේෂ බාහිර කටයුතු කරන්නත් අපිට හැකියාව ලැබී තිබෙනවා. මේ අපේ අනිකුත් බාලදක්ෂයන් ඇත්තටම උදාහරණයක් වෙනවා කියලා මම හිතනවා. ක්‍රීඩා කටයුතු සංගම් මේ සියලු දේත් එක්කම අපිට බාලදක්ෂ කටයුතු හදාරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම මේ මම අහලා තියෙනවා මේ ජනාධිපති සම්මානයේ උසස් පෙළට මොකක් හරි විශේෂ වරප්‍රසාදයක් එහෙමත් නැත්නම් පිටුබලයක් හම්බ වෙනවද මේ බාලදක්ෂයෙක් වීමෙන්? ඔසිතුම් ඇත්තටම අර උසස් පෙළ විභාගය සඳහා අපි යතාන සෙට් ස්කෝර් එක ගැන ඒ සෙට් ස්කෝර් එකට දශම ගණනක සාමාර්ථයක් අතරම එකතු වෙනවා ප්‍රෙසිඩන්ට් ස්කවුට් කියන එකට. ඒ වගේම විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙද්දී ඒකටත් සුදුසුකමක් විදිහට අපිට ප්‍රෙසිඩන්ට් ස්කවුට් කියන එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම KDU වගේ කැම්පස් වලට යද්දී ඉතා විශිෂ්ට සුදුසුකමක් විදිහට ප්‍රෙසිඩන්ට් ස්කවුට් කියන එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේ ලොකු වරප්‍රසාදයක් ලැබෙන ඇත්තටම බාලදක්ෂයෙක් විදිහට කටයුතු කරද්දී අධ්‍යාපනයත් එක්ක ඉස්සරහට යන්න. ඔව් අනිවාර්යයෙන්. හරි මම ඊළඟට දැනගන්න කැමති අපේ විනුදගෙන් මොනාද ඔය තරම් ඔය බාලදක්ෂ නිල ඇඳුම පිරෙන්න තියෙන පදක්කම්? අතරක සිතුම් මේ පදක්කම් කියලා ගත්තොත් මේකේ කොටස් ගොඩක් තියෙනවා. මේ යුනිෆෝම් එක ගත්තොත් මේ පැත්තට ගත්තොත් අපිට තියෙනවා මේ තියෙන්නේ බාලදක්ෂ පදක්කම්. ඔයගොල්ලෝ කියනවා වගේම අපි කියන්නේ ප්‍රොෆෙෂනල් බැජස් කියලා. මේ ප්‍රොෆෙෂනල් බැජස් ගත්තොත් අපි යම් කිසි ස්කිල් එක නැත්තම් ජීවිතේට අදාළ වෙන දෙයක් ඉගෙන ගත්තාන් පස්සේ ඒ දේ අපි ඉගෙන ගත්තා කියලා පෙන්වන්න තමයි මේ පදක්කම් අපිට හම්බෙන්නේ. දැන් මේ පැත්තේ තියෙන මේ දෙපැත්තෙම තියෙන අපිට අදාළ පදක්කම්. මේ පදක්කම් වලට හදිස්සියට අවශ්‍ය වෙන ප්‍රථමාධාර මේ ස්කිල්ස් අපි හදිස්සි කඳුරුගත වුණාන් පස්සේ දැනගන්න ඕන දේවල් ඒ වගේ දේවල් අපි දැනගත්තාන් පස්සේ අපි එන්නේ දැනුම දරනවායි කියලා අපිට මේ සමාජයට පෙන්වන්න පුළුවන් වෙන තමයි පදක්කම් අපිට හම්බෙන්නේ. ඒත් එකම ගත්තොත් මම මේ දැන් මගේ ප්‍රධාන කොටස ගත්ත යුනිෆෝම් එකේ මේ පැත්තේ තියෙනවා ඔයගලන්ට පේන මෙඩල්ස් තියෙනවා. මේ මෙඩල්ස් තියෙන්නේ අපි දැන් අර කලින් මමයි නිසුලු කිව්වා වගේ අපි විවිධ අභියෝගතා මේ තරඟවලට යනවා. අපි හයික්ස් යනවා, කම්පිටිෂන්ස් යනවා. අන්නේ කියපු කම්පිටිෂන්ස් වල අපි ගත්ත චැම්පියන්ෂිප් එක, අපි ගත්ත ප්ලේස් එක පෙන්වන්න තමයි මේ මෙඩල්ස් තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපි අන්තිමට ගිහලා තියෙන හයික්ස් තුනකම අපි චැම්පියන්ෂිප්ස් ගත්තා. ඒ චැම්පියන්ෂිප්ස් තුනේ මෙඩල්ස් තුන තමයි අපි මේ ගහගෙන ඉන්නේ. අපි තුන් දෙනාම ගහගෙන ඉන්නවා. ඒත් එක්කම ගත්තොත් මගේ මෙතන පැත්තේ ඔයගලන්ට පේනවා ඇති මේ බුෂ්මන් තෝං එක කියලා. අපි දැන් මේක දාන්නේ ඉස්සර මේක දැම්මේ ප්‍රයිම් මිනිස්ටර්ස් අවෝඩ් කියලා තෝං එක තිබ්බේ. ඊට මේ තෝං එක තමයි අපි දැන් ඉන්න අවෝඩ් එක නැත්තම් අර අපි දැන් ඉන්න කුසලතාවයේ මට්ටම පෙන්වන්නේ. ඒකත් එක්ක තමයි ප්‍රයිම් මිනිස්ටර්ස් අවෝඩ් එක තියෙනවා. ස්කවුටින් ගත්තොත් සිතුම් අපේ එක ස්ටේජස් තියෙනවා ස්කවුටින් වලට. මුලින්ම ඔයගොල්ලෝ එනකොට ඔයගොල්ලෝ මෙම්බර්ෂිප් අවෝඩ් එක කරනවා. ඊට පස්සේ CC අවෝඩ් එක කරනවා. ඔහොම වෙලා තමයි ඔය ප්‍රෙසිඩන්ට් ස්කවුට් අවෝඩ් එක ගන්න. ඒ ප්‍රෙසිඩන්ට් ස්කවුට් අවෝඩ් එක ගන්න අතර තුන තියෙන අපේ අවෝඩ් එක තමයි මෙතන නිරූපණය කරන්නේ. අපි තුන්දෙනාම දැනට ප්‍රයිම් මිනිස්ටර් අවෝඩ් එක කරලා තියෙන්නේ ප්‍රෙසිඩන්ට් ස්කවුට් ඉන්ටර්විව් කෝල් වෙලා අපි එනකන් බලාගෙන ඉන්න තුන්දෙනෙක්. ඒත් එක්කම ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ ස්කාෆ් එක තියෙනවා. මේ ස්කාෆ් එකේ නිරූපණය වෙන්නේ අපේ පාසල ආනන්දේ අභිමානය තමයි මේ ස්කාෆ් එක නිරූපණය වෙන්නේ. ඒකත් එක්කම මෙතන වෝගල් එක තියෙනවා. මේ තියෙන්නේ අපි නිලධාරි මණ්ඩලය කියලා හංගවන්න තමයි මේ නිලධාරි මණ්ඩලයේ මේ තියෙන වෝගල් එක තියෙන්නේ. ඒත් එක්කම ගත්තොත් සිතුම් මේ යුනිෆෝම් එක කියන්නේ බාලදක්ෂයෙකුගේ ජීවිතේ ඔහු කරලා තියෙන අත්දැකීම් සියල්ලම නිරූපණය කරන්න පුළුවන් අංගයක්. ඒක තමයි සිතුම් මේ යුනිෆෝම් එක කියන්නේ. ඔව් ඒ විදිහට බාලදක්ෂයෙක් කියලා අභිමානයෙන් කියන්න පුළුවන් විදිහට ඒ තරමටම Tamanගේ නිල ඇඳුම පදක්කම් වලින් පුරෝගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. දැන් 13 වසරේ ඉගෙන ගන්න. මේ 13 වසරක පාසල් ජීවිතේ වසර ගණනාවක් පුරාවට ඔවුන් එකතු කරගත්ත බාලදක්ෂ ජීවිතයෙන් එකතු කරගත්ත දේවල් තමයි මේ. ඊළඟට මම දැනගන්න කැමති අපේ නිසල්ගේ දැන් අපි දැක්කා පසුගිය දවස්වල
මේ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවැත්වුණා බාලදක්ෂ හඳවු. අපි දැක්කා ගොඩක් මේ අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා මොකටද මෙහෙම දුක් විඳින්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් මොනවාද මේ බාලදක්ෂ මේ විදිහට වැඩ කටයුතු කරලා මේ කඳවුරු ගිහිල්ලා ඔයගොල්ලෝ ගන්න අත්දැකි කොහොමද Tamanගේ ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන්නේ? සිතුම් අපි ඒ ගැන කිව්වොත් ඇත්තරම මම මගේ අත්දැකීම කියන්න. එතකොට අපි කිව්වත් වගේ මම 6 වසරේ යන තමයි මේ බාලදක්ෂ විදිහට ඇතුළත් වෙන්නේ. එතකොට 6 වසරේදී 6 වසරේදීත් ඔය කිව්වත් වගේ විහාර මහාදේවී කිය ඒ තිබ්බ වගේම කැම්පුඩයක් තියෙනවා, කඳුරක් තියෙනවා. එතකොට මේ මම 6 වසරේ එතකොට 6 වසරේ මම ශිෂ්‍යයෙක්. 6 වසරේ ශිෂ්‍යයෙක් හැටියට මම මේ කඳුරට සහභාගී වෙනවා සතියක් තියෙනවා. එතකොට ඒ සතිය පුරාටම මම ඒ අපේ පවුලෙන් දුරස් වෙලා අම්මා තාත්තෙන් නැතුව අපි තනියම අපේ දේවල් කරගන්න, ඒ කියන්නේ අපි තනියම කියන්නේ අයියලා අපිට ඉන්නේ අයියලා විතරයි. එතකොට අපි 6 වසරේදී එතකොට මේ අයියලාගේ අනුදැනුම යටතේ අපි කෑම බීම ඕම ෂෙයා කරගෙන කන බොන ඒවා, යාළුවෝ හදාගන්න ඒවා, අපි තනියම ටෙන්ට් එකක් ගන්න හදාගන්න ඒවා, ඉසා අපිට හම්බෙන බැජස් මහගන්න එක, ඒ හැම දෙයක්ම අපි අර එතන බාලදක්ෂයෙක්ගේ ජීවිතේ අර යාට ලැබෙන්න පුළුවන් ලොකුම දේ විදිහට මම දකින්නේ අර තනියම දෙයක් කරගන්නවා කියන දේ. ඇතරම අර අපේ අත්දැකීම් වලින් අපිත් සෑහෙන දුරට අපි ඒ දේ ඉගෙනගෙන තියෙනවා. දැන් අපි මේ විහාර මහාදේවිගේ මේ පසුගිය කඳුර ගැන කිව්වොත් ඇත්තම කිව්වොත් වගේ දැස්සා අවුව පෑවුවා ලොකු කට්ටක් තමයි. ඒත් ඒ කට්ට ඇත්තරම අර ඒක කට්ට විනෝද ජනක දෙයක් කරගන්න තමයි අපි ඇත්තරම දැනගන්න ඕනේ. මොකද මේ අපි ගත්තොත් අපි ඉගෙනීමේ වැඩ කටයුතු අනිත් බාහිර වැඩ කටයුතු එක්ක අර ඉන්නවනම් අර පීඩනයකින් ඉන්නවනම් පීඩන නිදහස් කරගන්න ඇත්තරම ඒ තරුණත් ඇත්තරම හරි ලස්සන තැනක් ඒ කඳුරු ජීවිතේ. අපි ටෙන්ස් ගහලා දවස් 5ක් තිස්සේ අපිම කෑම උයාගෙන අපිම ඒ ටෙන්ට් ඇතුළේ ඉන්නවා. රැයට වහිනවා, තෙමෙනවා. අපි රැයට හැරගෙන ආයේ සින්දු කියනවා, දැන්දංගල් නිදා ගන්නවා. හරිද? ඒක ඇත්තරම වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීම එක්ක ඇත්තරම අපේ බාලදක්ෂ ජීවිතයට මාර අත්ලක් වෙනවා. ඇත්තරම මේ වර්තමානයේ වුණත් අපි කොහේ හරි ගියත් මිනිස්සුත් එක්ක කතා බහ කරද්දී වුණත් අපි මිනිසුන්ව සමාජයේ වැඩ කටයුතු කරද්දී වුණත් මේ බාලදක්ෂ ජීවිතයෙන් අපි ලබාගත් අත්දැකීම් වලින් තමයි ඇත්තටම අපි මේ දේ ගැන අර දැනුමක් ලැබෙන්නේ. මොකද අර අපි බාලදක්ෂ එයා ඇතුලේ සෑහෙන මිනිස්සු සෑහෙන එක එක විදු මට්ටම් වල මිනිස්සු ප්‍රකාශය කරනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා, අපිට මිනිස්සු අඳුර ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම හරි ලේසි වෙනවා මේ සමාජය ඇතුළේ අපි ජීවත් වෙන්න. ඉතින් මම හිතනවා මේක අර කිව්වත් ඔය කට්ටක් තමයි. ඒත් අර කට්ට තමන්ගේ ජීවිතේට අලුත් දැක්කීමක් කරගන්න අපි බාලදක්ෂ විදිහට පුරුදු වෙන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්ම. සුන්දර මතකයන්, ඒ වගේම සුවිශේෂී අත්දැකීම් ගොන්නක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මේ පාසල් කාලය තුල ශිෂ්‍යයෙක්ට නිරත වෙන්න පුළුවන් හොඳ බාහිර ක්‍රියාකාරකමක් තමයි මේ බාලදක්ෂ කියලා කියන්නේ. අපි පසුගිය දවස්වල දැක්කා ලංකාවේ අනෙකුත් පාසල් වලට විශාල අභියෝගයක් වෙමින් මේ ආනන්ද විද්‍යාලීය බාලදක්ෂ සමූහය ගවේෂණ තරඟාවලි වල අඛණ්ඩව ජයග්‍රහණ ලබා ගන්න ආකාරය. ඉතින් අපි විනුදගෙන් දැනගන්න කැමති මේ ජයග්‍රහණ සම්බන්ධ. ඔසිතු කලින් නිසල් කිව්වා වගේ මේ අවුරුද්දේ තිබ්බ අභියෝගතා කුසලාන තරඟාවලි 9න් අපි ආනන්දෙන් එයින් 7කට සහභාගී වුණා. ඒ 7න් 4කම ඕවර්ऑල් චැම්පියන්ෂිප් එක නැත්නම් සමස්ත සූරතාවය අපි ආනන්දට ගේන්න අපිට හැකියාව ලැබුණා. ඒත් ඒ 4ත් විශේෂ දෙයක් තියෙනවා සිතු. ඒ 4 ඇතුළේ තියෙනවා ලංකාවේ බාලදක්ෂින් කියන විදිහට ඉතා පැරණිතම සහ විශිෂ්ටතම අභියෝගතා කුසලතා තරඟාවලි 3. නම් වශයෙන් ගත්තොත් SRMCT, JJP, Lions Away. ඔය තුනම එකම අවුරුද්දක එක පාසලකින් දිනා ගන්නට අපිට මේ අවුරුද්දේ හැකියාව ලැබුණා. ඒත් එක්කම සිතුම් ඔය චැම්පියන්ෂිප්ස් 4ට අමතරව අපි මේ අවුරුද්දේ සෙකන්ඩ් ප්ලේස් එකක් සහ සෙකන්ඩ් රනර්ස් අප් ප්ලේසස් දෙකක් ගෙනාවා. ඊට අමතරව තව ඉතා විශේෂ කරුණක් තියෙනවා. මේ අවුරුද්දේ තිබ්බ ප්‍රධාන අභියෝගතා කුසලාන තරඟාවලි 3කින් අප විද්‍යාලයෙන් බාලදක්ෂින් 3 දෙනෙක්ම බෙස්ට් එක්ස්ප්ලෝරර් නැත්නම් බෙස්ට් හයිකර් කියන ටයිටල් එක දිනා ගන්න පුළුවන් වුණා. ඒ විශේෂ ටයිටල් එක දිනාගත් 3 දෙනා අද මේ මාත් එක්ක මෙතන ඉඳගෙන ඉන්නවා.
සිතුක ගත්තොත් සිතුක ජජප තරඟාවලියේ බෙස්ට එක්ස්පලෝර වුණා මම සෙග්නෝ තරඟාවලි සෙග්නෝ ගවේෂණ තරඟාවලියේ බෙස්ට හයික වුණා නිසල් ගත්තොත් මිහිදු ගාල්ල මිහිදු ගාල්ල මහින්දෙන් ඔගනස් කරන මිහිදු චලෙන්ජ් හයික් එකේ බෙස් එක්ස්පලෝර වුණා එත්තෙක් ගත්තොත් සිතු මං කියන්න කැමති අපි මේ අවුරුද්දේ මේ ගෙන පලවෙනි චැම්පියන්ශිප් එක ඉදන් දැනගතින හම චැම්පියන්ශිප්යක්ම ඉතාසු විශේෂී මොකද මීට අවුරුදු 7කට පස්සේ ගත්තොත් 2018 වර්ෂය තමයි අන්තිමට ආනන්දයට චැම්පියන්ශිප්යක් ගේන්නේ ඒ 2018 වර්ෂයෙන් ගෙනාපු චැම්පියන්ශිප් එකෙන් පස්සේ ඒ තිබ්බ නියඟය ඉවරයක් කරලා අවුරුදු 7කට පස්සේ අපිට හැකියාව ලැබෙනවා ආනන්දයට ට්‍රොෆීස් ගේන්න ඒක තමයි සිතුම් මේ අවුරුද්දේ තියෙන හයිකින් ගැන ගත්තොත් විශේෂම දේ අනිවාර්යෙන්ම ඉතින් ශ්‍රී ලංකේය ආසල් බාලදක්ෂීන්ට අභියෝගයක් වෙන්න නමක් හදපු පිරිසක් තමයි මේ මාත් එක්ක අද කතාබහට එකතු වුණේ. විනුද කිව්වා වගේ වසර 7ක නියඟයකට තිත තියලා අද වෙනකොට ආනන්ද විද්‍යාලීය බාලදක්ෂ සමූහය පාසල් බාලදක්ෂීන් අතර ඉහළම ස්ථානයක වැජබෙමින් අකණ්ඩව ජයග්‍රහණ ලබා ගනිමින් කටයුතු කරනවා. ඉතින් මං හිතන්නේ මේ සඳහා විශාල පිරිසක් සහයෝගය ලබා දෙන්නට ඇති. ඒ සඳහා දැන් නිසල්ට අවස්ථාව තියෙනවා ඒ සියලුම දෙනා වෙනුවෙන් ස්තුතිය පළ කරන්න. ඇත්තන සිතුම් ම මුලින්ම ස්තුතිවන්ත වන්න කැමති අපේ ආනන්ද විද්‍යාලයේ වත්මන් නිමවානන් වන අපි විදුහල්පතුමාට ඇත්තරම එතුමා ඉන්ද තමයි මේ අවුරුද්දේ අපි මෙතුවක් මේ තරමක් බාලදශයරතු කරන්න ඉන්න සහ ඉස්සරහටත් බාලශයරතු කරන්න යන්නෙත් මෙතුමාගේ ඇත්තරම ඒ ලැබෙන සපෝට් හින්ද අපි ගවේෂ තරගවලට යද්දී වුණත් සහභාගී වෙද්දී වුණත් ඒ හැම මොහොතම එතුමා පිට හිටියා. ඊළඟට මම ඇත්තටම මතක් කරන්න කැමතියි අපේ බාලදක්ෂ සමූහයේ බාර ආචාර්ය අපේ කැලුම් සර්. ඇත්තටම එතුමා ගුරුවරයෙක්ට එහා ගිය අපිට තාත්තා කෙනෙක් වගේ. අපි කඳවුරු ජීවිතවලදී ඇත්තට අපි හයික් යද්දී අපි ප්‍රශ්නවලදී අපි වැටෙන හැමතැනම අපිත් එක්ක හිටියා. අදරත් එතුමා අපිත් එක්ක ඉන්නවා ඉස්සරහටත් ඉඳීම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට මම ස්තුතිවන්ත වෙන්න කැමති අපේ ආදිආනන්දීය බාලදක්ෂ සංගමය. එතකොට ඒ පිරිස අතර ඉන්න ඇත්තරම අපේ සහෝදරවරු ඒ අය ඇත්තන වයසල සීමක් නෑ අපේ සහෝදරත්වයට අයිය මල්ලි ෆිට් එක තියෙන අපි අතරේ තාමත් මින් ඉස්සරටත් ඒ දේ එහෙම තමයි අපිට අවුරුද්ද පටන් ගද්දි ඉඳන් මේ අවසානය දක්වා තාමත් ඒ මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. බොහොත්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි අතන ඔයාලට. ඊට පස්සේ මම ඊළඟට ස්තුතිවන්ත වෙන්න කැමතියි අපේ දැන් මේ අවුරුද්ද ඇත්තම සාර්ථක වෙන්න අපි තුන්දෙනා මම සර්ලා කවුරුත් හිටියට බෑ ඇත්තම සාර්ථක කරගන්න. අපි ඇත්තම එක සමූහයක්. අපි සමූහය ඇතුලේ 6 වසර ඉඳන් අපි ග්‍රේඩ් එක වෙනකන් බාලදක්ෂයෝ සෑහෙන පිරිසක් ඉන්නවා. ඇත්තම ඒ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක බාලදක්ෂ කටයුතු සිද්ධ කරනවාට මේ දේශ ඇත්තම සාර්ථක කරගන්න අපිට දෙන සපෝට් එකට. මේ වගේම අපේ බාලදක්ෂ සමූහයේ අපි කටයුතු කරන මල්ලිලාගේ දෙමාපියන්ටත් මම ඇත්තට මතක් කරන්න කැමතියි. මොකද අපිට ගොඩක් ස්ථානවලදී අපිට නැති බැරිකම් වලදී අපිට කඳවුරු ගත වෙද්දී වුණත් සෑහෙන ප්‍රශ්නවලදී ඒ දෙමාපියත් අපිත් එක්ක හිටියා. ඉතින් මම මේ අවස්ථාවේදී සඳහන් කරපු නොකරපු අපිට උදව් කරපු හැම කෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තරම මෙතනින් ඉස්සරහට බාලදක්ෂ ජීවිතය සාර්ථක කරගන්න මම වගේ පස්සේ ඉන්න මල්ලියටත් ඇත්තටම සුබ පතනවා. සුබතුම එක් කරමින් හැමෝටම ස්තුතිවන්ත වෙමින් මම ඔවිදින් ඒ වගේම අපේ විනුදටත් සිතුකටත් මොනවා හරි කියන්න ඇති අවසාන වශයෙන්. ඕසිතුම් නිසල් කිව්වා වගේ මේ අවුරුද්ද අපිට මෙතෙක් කල් ඉගැන් මේ ඇදපු වැඩ ටික අඩගෙන යන්න අපි තුන්දෙනා විතරක් බෑ. ඒකට අපිට ගොඩක් උදව් වුණා. ඒ උදව් වෙන්න පිරිස අතර අපිට කියන්න බැරි පිරිසක් තමයි අපේ නිලධාරි මණ්ඩලය. 2025 ජනවාරි 1 අපි බාරගත්ත බෝඩ් එකේ දැන් වෙනකන් අපි ඔක්කොම වැඩ කරා. අපි ඔක්කොම වැඩ කළා තමයි මේ අවුරුද්ද සාර්ථක කරගත්තේ. ඒකින්දා මාත් එක්ක හිට මේ සහෝදරයෝ ඔක්කොම මං අපි ස්තුතිවන්ත වෙනවා මේ අවුරුද්ද සාර්ථක කරගන්න අපිට දුන්න සහයෝගයට. සිතුක ඔව් ඒත් එක්කම තව අපි මේ හැමෝටම ස්තුති කරා. තව විශේෂයෙන් එක දෙයක් මතක් කරන්න ඕනේ. අපේ මෙතනින් අපේ කණ්ඩායම් නායක නිසල් ගැන පොඩි වචනයක් කියන්න ඕනේ. ඇත්තටම අපේ අවුරුද්ද අපි හැමෝම මෙහෙवला කියන්නේ 6 වසරින් ඉඳන් 13 වසර වෙනකන් අර කියන්නේ අපිවත් පොඩි මල්ලිලවත් මෙහෙवला
මේ අවුරුද්ධ පුරා ඒ බාරදස්ස කටයුතු එවිදිර පවත්තා ගන්න ලොකු ඇතන ලොකු නායකත්වයක් ලබා දුන්න එකට ඇත්වසින් ස්තුති කරන්න ඕනේ ඒත් එකම අපිට අවස්ථාව ලබා දුන්නු ශිෂ්‍යවිද්‍යාල මණ්ඩලයටත් මේ ස්තුතිවන්ත වෙනවා. ඔව් ඉතින් කළගුණ දැක්වීම කියලා කියන්නේ ආනන්දීයගේ ගුණාංග. ඉතින් ඒ සමගින් අපි සමුගන්නටයි මේ සූදානම. අපි හමුවෙමු තවත් මෙවැනිම වූ අභිමානවත් ආනන්දීයන්ගේ සුවිශේෂී දස්කම් ඔබ වෙත ගෙනෙන Pride of ආනන්ද තවත් සුවිශේෂී වැඩසටහන. ඔබ සැමට ආනන්ද මාතාවගේ සරණයි.